තමන්ගේ පළවෙනි ජොබ් එක කියලා කියන්නේ කොල්ලෙක්ගේ හෝ කෙල්ලෙක්ගේ ජීවිතයේ තියෙන වැදගත්ම අවස්ථාවක්. ඉතින් ඇයි අපි ජොබ් එක කරන්නේ? සමහරුන් ජොබ් කරනවා එක්ස්පීරියන්ස් ගන්න. නැත්නම් සමහරු ජොබ් කරනවා තමන්ගේ පවුල ගොඩ දාන්න, තමන්ගේ ආර්ථික ශක්තිය හදා ගන්න. ඉතින් කවුද මේ ජොබ් එකට යන පුද්ගලයා? එතකොට මේ ජොබ් එකට යන පිරිමි ළමයා හෝ ගෑනු ළමයා එක්කෝ සමාජයේ හොඳට තෙම්පරාදු වෙලා අත්දැකීම් ලැබලා තැලිලා පොඩි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් පවුලේ එකම දරුවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පවුලේ සියලුම සැප සම්පත් එක්ක හැදිච්ච දරුවෙක් වෙන්න පුළුවන්. මේ දෙකොට්ටාශයෙන්ම ජොබ් වලට යනවා. ඒ අවස්ථාවේදී ආයතන ප්‍රධානියාගේ වගකීම තමයි මේ කුමන හෝ තරාදිර මේ පුද්ගලයෙක්ට වුණා ආයතනයේ සේවය කිරීමට අවශ්‍ය ආස හිතෙන වැඩ පරිසරයක් නිර්මාණය කරලා දීම. ඒක මෙමගින් තමයි ආයතනයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නංව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර සීනියර්ස්ලා ඉන්නවා ආයතනයේට කවුරු හරි අලුතෙන් රැකියාවට ආවට පස්සේ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම බිඳවට්ටනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට ඇත්තටම ජොබ් එපා කරන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තමයි ආයතනයට පැමිණෙන පුද්ගලයා නැත්නම් පිරිමි ළමයා හෝ ගෑනු ළමයාටගේත් වගකීමක් තමයි ආයතනයට අවංකව සේවය කිරීම සහ ආයතනයේ වැඩ ඉක්මනට ඉගෙන ගන්න එක එන්නේ වගේ දේවල්. ඉතින් කිසිම දවසක අර තමන්ට හිටියොත් හොඳයි කියන සීනියර්ස් කෙනෙක් ඉන්නවනේ වගේ ඔළුව ඇතුලේ එන්නේ ඒ කෙනා වෙන්න කවදා හරි. එහෙම නැතුව අනිත් අය තලලා පොඩි කරලා ඒ මනුස්සයාගේ ජීවිතේ නැත්තටම නැත්නාස්ති කරලා දාන කෙනෙක් වෙන්න එපා. සමහර විට ඔයා ජොබ් එක එපා කරවන්නේ ඒ පවුලේ පළවෙනි, ඒ කියන්නේ ඒ පවුලේ එකම ආදායම් මාර්ගය වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවාට ඒ ජොබ් එක එපා කරාට පස්සේ ඒකෙදි ඒ දරුවාට විතරක් නෙවෙයි ඒකේ හානිය වෙන්නේ. ඒ දරුවගේ අම්මා තාත්තා නංගි මල්ලි ඒ කට්ටිය ඉගෙන ගන්න, එහෙම නැත්තම් ඇත්තටම බඩ පුරව ගන්න මේ මිනිස්සුගේ රස්සාවෙන්ද වෙන්න කවදාවත් කිසිම කෙනෙකුගේ රස්සාවක් එපා වෙන තත්ත්වයට වැඩ කරන්න එපා. ඉතින් ජීවිතේ පළවෙනි ජොබ් එක කියලා කියන්නේ හැම කෙනෙකුගේම පළවෙනි පාඩමක් වගේ දෙයක්. ඉතින් මේ පාඩමින් පාඩම් ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යන්න සමහර වෙලාවට ජීවිතේ ජොබ් එක එපා වෙන අවස්ථාවක එතනින් පස්සේ බිහි වෙන්නේ සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එතනින් පන්නරේ අරගෙන ඊට වැඩිය උඩ ලෙවල් එකකට යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ජීවිතේට පළවෙනි ජොබ් එක පාඩමක් කරගන්න ස්තුතියි.